ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන එන්නේ ඉන්දියාවේ මේ වෙනකොට විකාශය වෙන අලුත්ම කොටස්. ඔන්න ඉතින් ආර්යමන් පරණ පෙම්වතිය රාධිකාවයි වික්‍රම් අහානවයි විවාහ කරගන්න සූදානමින් පෝරු මණ්ඩපේ ඉන්නකොට එතනට එන භාෂාව දැකලා පරිණීත්ලා හොඳටම හොල්මන් වෙනවා. භාෂාට නොපෙනෙන්න රාධිකා සාරියෙන් මුහුණ වහගෙන හැංගෙනවා. භාෂා ඇවිත් තියෙන්නේ අහානව නාග ස්වරූපයට ආවම කොටු කරගන්න. භාෂාගේ ගෝලයෝ ලොකු පෙට්ටියක දාගෙන ආපු විශාල නාගයෙක්ව පෙට්ටිය ඇරලා පෝරු මණ්ඩපයේ දිහාවට මුදාහරිනවත් එක්කම හැමෝම බය වෙලා එහෙම හේතුවන්න පටන් ගන්නවා. හැමෝම ඉස්සරහා අහානට නාග ස්වරූපයට එන්න බැරි නිසා බරණී දූවිල්ලක් එක්ක සුලිසුලඟක් ඇති කරලා අහාන නාග ස්වරූපයට ආවට පස්සේ අර විශාල නාගයා එක්ක අහාන සටන් කරනවා. නාගයා අහානව වෙලාගෙන පෙට්ටියට දැම්මට පස්සේ භාෂා අහානව අරගෙන යනවා. අහාන පේන්න නැති නිසා ආර්යමන් අහානව හැමතැනම හොයනවා. පරිණීත් කියනවා අහිංසක අහානව වෙස් මාරු කරන නාගිනියක් කියලා හිතලා භාෂා අරන් ගියාද දන්නේ නැහැ කියලා. ඔන්න එතකොටම බය වෙලා වගේ පැත්තකට වෙලා හිටපු අහාන ආර්යමන්ව වැළඳ ගන්නව දැකපු වික්‍රම් පොඩ්ඩක් අවුල් යනවා. නාග රචනව කොටු කරගන්න ඉඩ දෙන්න බැරි නිසා බරණි තමයි අහානගේ රූපෙම වවාගෙන අර විශාල නාගයා එක්ක සටන් කරපු වෙලාවේ භාෂා අරන්ගේ පෙට්ටියේ ඉඳලා තියෙන්නේ. ඔන්න ඉතින් ආයෙත් විවාහ චාරිත්‍ර පටන් ගන්නකොට ආර්යමන්ට එදා අහානව රවට්ටල කසාද බැඳපු හැටි මතක් වෙලා වික්‍රම් එක්ක විවාහ වෙන්න යන අහාන ළඟට ගිහින් ආර්යමන් අහානගේ අත අල්ලගෙන ආදරේ කියනවා. වික්‍රම් අහානවයි ආර්යමන්වයි එකතු කරනවා. ඔන්න ඉතින් හැමෝගෙම ආශිර්වාදයේ මැද ආර්යමන් ආයෙත් අහානව විවාහ කර ගන්නවා. ඊට පස්සේ දෙන්නගේ මදු සමය රොමැන්ටික් විදිහට පැවැත්වෙනවා. කෝටිපති ලේලි හැමදාම නවතින්න ගෙදර ආව නිසා නාගමාණික්කය දැන් අපේ අතේ කියලා පරිණිතුයි බර්ජිතුයි සතුටින් ඩාන්ස් කරනවා. ඔන්න ඉතින් ආර්යමන්ගේ අහානගේ විවාහය සිද්ධ වුණ නිසා රාධිකාට හොඳටම කේන්ති ගිහින් ඉන්නේ. මොකද රාධිකාට ආර්යමන්ගේ කබඩ් එකේ තිබුණ පේපර් ටිකක් ගන්න බැරි වුණ නිසා. වෙස් මාරු කරන නාග කන්‍යාව අහාන කියලා දැනගෙන ඉන්න රාධිකා දැන් හදන්නේ අහානගෙන් පරිගන්න. ආර්යමන් ළඟ තියෙන පේපර්ස් ටික ගන්න රාධිකා ප්ලෑන් එකක් ගහනවා. රාධිකා මකරගේ වෙස් මවාගෙන අහානගෙන් පරිගන්න දැන් සූදානමින් ඉන්නේ. මේ අතරේ මොහොතේ බෝට්ටුවකින් යන ගමන් ඉන්න භාෂා නාගයව අල්ලන් ආව පෙට්ටිය විවෘත කරද්දී අහානගේ වෙස් අරන් ඉන්න බරණී පෙට්ටියෙන් එළියට ආවම භාෂා කියනවා පරිණීත්ලට මම මුලින්ම කිව්වා උඹ තමයි නාගමාණික්කේ අයිති වෙස් මාරු කරන නාගිනිය කියලා. ඒත් උන් විශ්වාස කළේ නැහැ. ඒ වගේම තමුන් තමයි අපේ පේපර් ටික ආර්යමන්ගේ ලොකර් එකෙන් ඉස්සුවේ කියලා. ඊට පස්සේ භාෂා අහනවා අහාන උඹට අනන්ත එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. එතකොට අහාන හිතියට හිටපු බරණී බරණගේ රූපයට මාරු වෙලා භාෂාව අතින් තල්ලු කරලා දානවා. බරණී නාග ස්වරූපයට ඇවිත් ගෝලියොන්ට පහර දීලා මොහොතට පැනලා පිහිනගෙන යනවා. ඔන්න ඊට පස්සේ මෝරෙක්ව යවලා බරණිව කොටු කරගන්නයි භාෂා හදන්නේ. ඔන්න එතකොටම අර විශාල නාගයාත් ඇවිත් බරණී මෝරයි නාගයයි එක්ක සටන් කරනවා. කොහොම හරි දැලක් කෙලලා බරණිව අල්ලගෙන ආයෙත් බෝට්ටුවට ගෙනල්ලා භාෂා බරණිට පාරක් ගහලා අහනවා උඹ කවුද උඹ අහානගේ රූපෙන් හිටියා. අහාන කොහෙද කියපන් කියලා. ඒත් බරණී කටක් හොල්ලන්නේ නැහැ. ඔන්න ඉතින් මේ අතරේ ආර්යමන්ට නිින්ද ගිහාම අහාන හොරෙන්ම කාමරෙන් පිට වෙලා දේවාලට ගිහින් බරණිකෝ කියලා හොයනවා. ඊට පස්සේ ආර්යමන්ගේ කබඩ් එකෙන් උස්සපු පේපර් එක අරන් හඳ එළියට ඇල්ලුවම ඒ පේපර් එකෙන් ಭಾರತೀಯ ಜ್ಯೋತಿಷ್ಯ ගැන විස්තර තියෙන සිතියමක් මතුවෙනවා.